හායි කොහොමද? සුබ උදෑසනක් ඔයාලා ඔක්කොටම. අද මම මේ මුලින්ම මේ ලොග් එකක් අරගෙන ඉන්නේ මගේ ගෙවත්ත ඔයාලට චුට්ටක් පෙන්වන්න කියලා හිතුණා. ඉතින් මේ බලන්නකෝ මම ලස්සනට අපේ ගේ ගාව කොහොමද arrange කරගෙන තියන්නේ කියලා. ඉතින් මම ඉඩ ලැබෙන හැම වෙලේකම මොනවා හරි මිදුලට ඇවිල්ලා මේ ලස්සන කරන්න සිද්ධ කරන දේවල් මම කරනවා. ඉතින් මට මේ ඒක ලොකු මානසික තෘප්තියක්. ඇත්තටම හරි ලස්සනක් දකිනවා ගෙදර. ඉතින් මේ දකින අය වුණත් ඒකෙන් හරි නිකන් සතුටක් ලබනවා මම දන්නවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ ගාඩන් එක arrange කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් එක්ක මට මේක share කරගන්න හිතුණා. ඉතින් බලන්න මම එක එක තැන් කොහොමද මම arrange කරලා තියෙන්නේ. එක එක හම්බ වෙන ඉවතලන මුල් වර්ග ඒ වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මේක arrange කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා මේ බලන්නකෝ ඇත්තටම මේක මානසික තෘප්තියක්. මේ බලන්නකෝ මේක එක පොල් එලි වර්ග ඒ වගේ දේවලුත් මම භාවිතා කරලා තියෙනවා. එක එක පුංචි පුංචි ශබ්ද ඇහි. මොකද අද අපේ පුතා ගෙදර ඉන්නේ. යාගේ අද නිවාඩු දවසක් නේ. ඉතින් යාද ගෙදර. ඉතින් මේ බලන්නකෝ. ඇත්තටම මේ මම අපේ නිවසට එන පාර පවා හරිම ලස්සනට මේක පිරිසිදු කරගෙන තියාගන්නවා. ඒ මොකද ඒක ඇත්තටම අපිට අපි මේ ජීවත් වෙන පරිසරයේ වටා පිටාව ලස්සනට තියාගන්න එක අපිට ලොකු මානසික මේ සුවයක් ගෙනල්ලා දෙනවා. අපේ නිරෝගී භාවයට ඒක ගොඩාක් වටිනවා. ඉතින් බලන්නකෝ මටත් හිතුණා ඉතින් මේ ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මම මෙහෙම මල් වගා කර මේ ලස්සනට මල් හදන අතරේ මම මගේ පුංචි ව්‍යාපාරයකුත් පටන් අරගෙන කරගෙන යනවා දැන් අවුරුදු කීපයක් තිස්සේ පුංචියට. ඉතින් ඒක ඇත්තටම මම මේ ව්‍යාපාරයකටත් වඩා ඒක හරි මානසික තෘප්තියක් නිසා මම ඒක කරගෙන යන්නේ. ඉතින් මේ ඒක ඇත්තටම දකින්න කෙනෙකුට උනත් හිත නිවන දෙයක් නේ. ඉතින් ඇත්තටම අපිටත් මානසිකවත් ඒක සහනයක්. ඉතින් මට මේ හැම දෙයකටම මගේ හස්බන්ඩ් ගොඩාක් උදව් කරනවා. ඒ වගේම මගේ අම්මා තාත්තා හැමෝම මට උදව් කරනවා. ඉතින් මේ බලන්නකෝ මගේ මේ ඇන්තූරියම් පුංචි එකතුවක්. ඉතින් තව වෙනම ඇන්තූරියම් තියෙනවා. මේ මොනවද බැංකොක් වර්ග ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේ බලන්නකෝ. ඉතින් මේවා මේ සහනදායි මිලට මම මේ අලෙවි කරනවා පුංචි එහෙම ව්‍යාපාරිකුත් මම කරගෙන යනවා. ඉතින් මේ හරිය මානසික තෘප්තියක් ලැබෙනවා. ඉතින් අදට මම හිතනවා ඇති කියලා. ඉතින් බලන්න ආයෙත් දවසක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. ලොග් එකකුත් එක්ක අලුත් ලොග් එකක් අරගෙන. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. අහන් හිටියටයි මාව බලන් හිටියටයි ඔයාලට බොහොම ස්තුතියි.